පොඩ්ඩක් ආයි කොහොම හිතන්නේ පොඩ්ඩක් මේ වුණා. අපි කැමරාවේ බැටරි පොඩ්ඩක් චේන්ජ් කරගන්න. මේ ලයිව් එක පොඩ්ඩක් නවත්තන්න උනා. සීතලට බැටරි බහිනවා. පොඩ්ඩක් මේ වුණා මේ අපේ බැටරිය පොඩ්ඩක් චේන්ජ් කරගත්තා ළමයි. බැටරිය පොඩ්ඩක් චේන්ජ් කරගන්න උනා. ඊට පස්සේ සිග්නල් පොඩ්ඩක් අවුල් ගියා. අපි කිව්වා වගේ කන්දක් උඩරනේ යන්නේ. දැන් හරි ඉතුරු ටික දැන් යන් ආයේනේ. ඔය සද්දට කරනවා දුම්පරේ. දුම්පරේ. බැටරිය පොඩ්ඩක් චේන්ජ් කරගන්න උනා. ඊට පස්සේ සිග්නල් පොඩ්ඩක් අවුල් ගියා. යා අපි අනිත් තාලෝ අපි දාලා ගියා උට සින්දු අහන්න ඕනා කියලා. අපි ගෝල් කොපිරයිට් වදින ඒ නිසා එපා කියලා දාන්න. ඌ ගියා ෂේප් එකේ මාරු වෙලා. ඕ බල තාත්තා එකද? බල තාත්තා කම්පැනිද? උඹ සින්දු දාලා ඉන්න එපා. දෙවණි කියන්නේ ආයි. කිලෝමීටරයක් කිව්වට බං තව තියෙනවා වගේ නේ බං. පහන් ඉක්මනට එන දුර වැඩිනේ. අයියෝ බඩ තඩිය තුස්සා උයි මීටි මිනිනේකට හරි. යකෝ මෙච්චර අමාරු දිනක් මම නගිනවා. දැම්මද ලින්ක් එක? අර කාර්ද වොයිස් මෙසේජ් දෙන්න. උඹ ඩාට් කරන්නේ නෑනේ බං බලහන් බැටරි බස්සලා අයියෝ. උඹට හොඳ හැටි බං. තෝක තිබ්බා කොපිරයිට් ලස්සන. පහන් යන් බං. තව නගින්න තියෙනවා. ඔව් බං මූ ෆෝන් එක බෝගෙන ඉන්න පාර දිගට. වෙලාව 2යි. ඔව් 2යි. තුම 4ටද බහින්නේ දැන් බල කොහෙද මොකද ප්‍රශ්නේ කියන්නේ? මේක මං ෂෙයා කරන්නේ. හරි ෂෙයා කරමු යන්. යනවා කිව්වා ලිෆ්ට් එක නෙමෙයි දැන් යන්න වෙන්නේ. එහෙනම් ලිෆ්ට් එකකින් යන්න වෙන්නේ දැන් අපි. යා. කිල්ලෝ වසි වෙන ධර්ම. මොකද? අඩු මට ආවා. මොකද? මුකි මේ ලයි එනෝ තියෙන ආයෙ වෙනස් කරන්නද බල? පාර්ට් 2 බං. පාර්ට් 2 කියන්නේ දෙවෙනි කෑල්ල. එහෙනම් මම මාසය යනවා. ෂෙයා කරපන් ඉතින්. යම් බං යන්. මම ළඟ ට්‍රැවල් සම්බන්ධ ගෲප් නෑ මම ටෙක් සම්බන්ධ ඒක විතරයි ඉතින්. අන්න නම කිව්වා. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. අංකෝ මෙතනදී මම මේකටම පැයයක් ඉතිර කරනවානේ. රෙද්ද. කිව්වා අන්න පණ්ඩිත දෙන්නට ගහලා ඕන. දෙන්නට ගහලා ඕන කිය. ලමෝ උට කාසේ බං. අර කඩිලානේ. නෑ පිස්සුද? අර උඩට යන්න ඕනේ. කඩිලාට ගිහලා තිය. රොටියක් කමු. නෑ. මොනාරි කමු. ඕනේ නෑ. අපරාධ මෙතන නේ. ලයිව් එක ගන්න තිබ්බනේ. කනවා නම් කෑවට පස්සේ ආයි දාන්න තිබුණා. සිග්නල් දීලා බැටරිත් එක්ක බෑ. ප්‍රශ්නේ නෑ. පාවැන් කිදිනවා. පාවැන් දෙකක් තියෙනවා. අරු කෑවනේ. එයි ලකුණ කෑවේ. මොකද්ද? සිග්නල් දැන් තියෙනවනේ. මගේ ජීවි 50ක් තියෙන ඉවර කරපම් පුළුවන්. එයි අවදි වයිදලා. ඔය දුරයි ජීවිතේ. අයියේ තාම දුරයිද? තව විනාඩි 10 පොත් නෑ. ආලේ උඩ ගේන්න යර ගියා. ඉරිපාද යනවා වගේ බොරු කියන්නේ නැහනේ. නෑ අම්මපල්ලා නෑ. අර අතන ගියා පේන්නේ. අර ගියා පේන්නේ. ඔදිනි පොඩ්ඩක් එහා. එච්චර දුර නෑ පොඩි දුරක් තියෙනවා. එතන ගියා නම් ඒක වෙනවා. ගියා වගේ තමයි. තව පොඩ්ඩයි.
ඇයි අන්න මොනවද කියන්නේ? උඹ කොපාලි ඉදලම කෑ ගහනවා. කමු මොනවාරි? ඈ? කනවනේ ඇත්තත්. යාළුවනේ දැන් අපි කන්න නැවතුණා. අපි ලයිව් එක නෑ ඉවර කරන්නේ නෑ. කාලා මේ එනක අමුණ නෑ එනක මං ගාව. සිගරට් බෝ. දැන් වෙන්න මොකද සිගරට් බොන? ඈ? ඕ මඩ වැඩිනේ. මුද්‍රා ගින්නෙත් පුතා. මාතාට තමයි ආච්චිම මේ හොඳට ට්‍රැවල් කරන්න පුළුවන්. ඕ පේන වේ. අනිවාර්ය. දිව බඩේ විතරයි ගෑවින්නේ. තව ගොඩ දුරදයි? ආ විනාඩි 5 බෑ යන්කෝ. හරියට ගොඩනගාද බා. එනගම කමු. අපි එනගම කමු අපිට හදලා තියන්න මොනවද තියෙන්නේ? කොටි තියනවා. කෙසල් තියනවා කන්න. දැමිලි තියනවා බොන්න. අවුලක් බිස්කට් තියනවා කන්න. කාන්න. හොඳ නොමිනිසක් තියනවා කන්න. එනගම Kita lagi අවුලක්. ඈ? Oh itu meter cancel. නෑ නෑ අපි තුන් දෙනා විතර යා. Yan nih. යා. සෑන. පිස බලනොත් දැන්. යන්. Ayo api enggak main හරි හරි. යන්කෝ බා. පල්ලා ඉඳලා හරි අමාරු එක්ක. යන් වං ඉතින්. හරි ගන්න. අපි උඩට ගිහින් යන්න. මේ බලන්න මේ ගල් ටික අර මොරගල්ලි බීච් එකට ගිහලා හදලා. හැමතැනම තියෙනවා ඉතින් ගල් දිනේ. ගල් තියෙනවනේ නේ. ආ. Api satu mudi. ලංකාවේ කොඩිය ගෙනාවේ. පුරාණ මේ සයිස් හදලා හොටයක් හදන්න. ආ. Iya ini kagak aja pulang mudi. Jadi. ලංකාවේ කොඩියක් ගැහුවා. තව පොඩි විනාඩි 5කින් ළමයි අපි උඩ. ඔය කිව්වට පහට වඩා යනවා පාටක් තියෙන්නේ. අතන කිව්වට තාම එතනම. ඔව් ඉතින් එතන වෙනස්ින්නේ නැහැ. එතන වෙනස්ින්නේ නැහැ. අතන අවදාම අතන. පල්ලෙන් ගිය අතන ගිය. ඒක අපි නම් එතනට ආවේ උනාට තාම ඒකත් අතන. ඔන්නෝක තමයි ප්‍රශ්නේ. නෝදත් පල්ලෙන් ආවම ළමයි කිව්වේ අතන එතන කියලා. කියලා. ඉතින් අපි ඒ හින්දා එතනට ආවා. එතන ආවට වැඩක් උන්නේ නැහැ. ඒක තාමත් අතන. මොකයි වෙලා තියෙන්නේ? half වලට හොඳ ගන්න. half කියන්නේ මොකද්ද? මේ ආයි half නෑ. ඒ half. මම රෂ් ෆිල්ම් එකක් ගාලා තියෙන මේ හරිද? ඔව් මේ පල්ලේ වැටුණා නේද කියන්නේ? ඔය ගෑනේ පල්ලෙහා වැටුණා. මේ අපේ කවුද? මේ අපේ චන්දිල්ලේ කවුද? උද්දික. මිනිහා මෙතනින් බේරගත්තා. වෙඩි තිබ්බේ. සාරංගත් එක වලිය කිව්ත් මෙතන. දැන් නම් මගේ උගුරට තමයි. මොකද? දැන් නම් මගේ උගුරට තමයි බා. කබාන එකක් අතන තියෙනවා. ඇස් කරන්නේ. කබාන එක අතන තියෙනවා. එතනට යන ගමන් මට එක තාම අතන. අතන kan ya බලන්න එන අමාරුයි කොහමරි කන්ද නෑගෙන කිලෝමීටර් 8ක් 9ක් විතර ආවා
කිලෝමීටර් එකක් කිව්ව බොරු කියන්නේ ඈ බොරු කිලෝමීටර් එකක් කිලෝමීටර් 8-9ක් විතර ආවා. ඉතින් දැන් ඉන්නේ හරියටම ඇල්ලා රොක් එකේ මුදුනේ. ඉතින් මේ පේන ඇති ටිකට් ගන්න තැනක් තියෙනවා. අපේ එන්න අපිට රුපියල් 75යි. එසේ ලංකාවේ අපේ පොඩි ළමයට රුපියල් 40යි. පිටරට අයට රුපියල් 930ක් වෙනවා ටිකට් එක. ඒක ටිකක් ලොකු ගාණක්. ඉතින් අන්න අතන තමයි view point එක තියෙන්නේ. අගන්න පුළුවන් වාට අපි දැන් මෙතනින් ටිකට් එක අරගෙන එතනට යනවා. එන අයියා. මොකද අපේ නැත්නම් මොකද ස්ටිකර් එකක් ගන්න අපේ වගේ නේද? ටෙස්ට් එක මොකද එයා විලේජ් ඩයල් වල මොන් දෙක නාස් දෙලිය ඌ නැවිල්ලා ඉතින් මොන ඇල්ල රොකේ උඩටම අපි ආවා නේ. ටිකට් ගත්තා රුපියල් 75ක් එකට. අපේ එකිනෙක 75ක්. එතනින් වැටුණොත් නම් ඉතින් channel එක රන් දෙන්නේ නැහැ වැඩි කරන්නේ. මට මොකක්ද කියනවා වගේ අරු අපිට බැන්නාම කවුද ටිකට් ගන්න එක බයින්නද බයින්නේද බයින්න බඩේ නොකිය ඉන්නද ඈ බඩේ නොකිය ඉන්නද නෑ ඇත්ත කතා කරනකොට කොහොමද එහෙම ඇත්ත කතා කරන්නේ මොකක්ද මම ඇත්ත කතා මොකද ඇත්ත 970 උඹට වැඩි නෑනේ අපිට ඇත්ත මොකද නමුද මොකද තත්ත්වේ වාසිත පැටියෝ ඉතින් හොඳයි මොතෙන් පැටියෝ බොන්න කොහේ යන්නද බොන්න කොහේ යන්නද කාට්ටු කරන්න එපා අපි බොරු නෑ බං මේ වාසිත එහෙම කරන්න එපා පත් නම් කෑවේ නෑ බං චුට්ටක් කෑවා නෑ බොරු කියන මුයි කන්න අරන් නෑ අර අපි රාට්ල කඳුරක් ගන බඩගින්නේ මුදල් සංකල්ප ඵලයන් එහාට ගිහින් වාසිත කියලා ඕල්ලේ මගේ YouTube channel එක හැදුවේ මූමයි ඒ දවස් ඔව් මේ දවස්වල අපි අඳුරට නෑ අඳුරන්නේ නෑනේ මගේ මේ මගේ යාළුවා වාසිත එල්පිටිය ගේ නම ඌ තමයි මගේ YouTube channel එක හැදුවේ මේ ළමයි ඉතින් මේ මේන්ටේන් කරන්න ඔබ මේන්ටේන් කරන්නේ නැහැ ඉතින් අද යන්නේ මේ ශ්‍රාවණෑල්ල නෙමෙයි සෝරි මේ කොතන මේ ඇල්ල රොක් එකේ දෙවෙනි view point එකට view point තුනක් තියෙනවා කිව්වා අපි මුලින්ම අතනට ගියා මේක දැන් යන්නේ මේ දෙවෙනි එකට ඉතින් මේක වෝල්ටි නේද? මොකද මේක තමයි මොකද උඹ ගැහුවා නේද? මම ගැහුවා එහෙම ෆොටෝ එක මරු ෆොටෝස් ටික එහෙම ඔව් අපිට දාපන් ඒවා නිකන් එන ආතල් ෆොටෝ මෙතන බලපන් කොහොමද පෙල්ලි වෙල්ල යන්න පුළුවන් පල්ලයට යාළුවනේ මේ අපේ එකත් රිවිල් එකකින් එන්න ඕනද මෙන්න මේ හිතුවේ උට පෙල්ලි යන්න ආසාවක් ඇවිල්ලා ඒක නිවිනිවත් වෙන මොකක් හරි ජිමික් එකක් කියලා මේ දැන් ළඟටවත් නිවිනිවත් වෙනවා දැන් ළමයි මේ ඔයාලා මේ වීඩියෝ එක අන්තිමට මේ ෆොටෝස් ටික බලලා කියන්න එපා මේ ඔයියේ ෆොටෝ දැම්මා කියලා වීඩියෝ එක අන්තිමට මේකත් ඒ වගේම පැත්තක් තමයි ඉතින් 400ක් යනවා නේ බෑ අද දවසේ මේක නගලා බැස්ක කියන්නේ දෙමෝදර යන එක බොරු අපිට නම් එහෙම අමාරුවක් නැහැ යාළුවනේ මේ මූට තමයි අමාරු බඩ තඩියට
අමාරු කියන්නේ ඉතින් 3:00ට ට්‍රේන් එක තියෙනවා. තව වෙලා තියෙනවා නවර ගන්න. අපිට වැඩි දැන් ඒ ට්‍රේන් එකේ ගිහිල්ලා ඇල්ලෙන් නගිනවා දෙමොදුර ට්‍රේන් එකේ. ගිහලා ස්ටේෂන් මම ඩ්‍රයිවර්ට කියන පොඩක් ඉන්න අපි උඩට යනවා කියලා කෝච්චි නවත්තන් ඉඳලා මිනිහෙට විසිල්ලක් ගාන යන්න කියලා. නම්බර් ඊළඟට කෝල් එකක්ද? කෝල් එකක් දෙමුනා. මේ මැදින් මැදින් යන්න පුළුවන් මං හිතන්නේ කොයි කොයිද. Stranded in the open, dried out tears of sorrow, lacking all emotion, staring down the barrel, waiting for the final gates to open, to a new tomorrow, moving with the motion, following the light that sets me Very good. Very awesome. සංඝ ප්‍රේමන්ත පීරිස්ද? අලුත් එකක සබ්දේ final gates to open to a new tomorrow, moving with the motion, හරි ඉතින් මේ අපි ආවා මේ දෙවෙනි view point එකට. අපි එනකොට live එකක් කරගෙන ආවා. ඔයගලන්ට live එක බලන්න පුළුවන් පහන් සංකල්ප නෑ පහන් සංකල්ප Facebook page එකේ පල්ලෙහා ඉඳලා මම හිතන්නේ මම දාන්නේ පොඩි දාන්නකො මම මේක කියලා ඉවරන මේ පල්ලෙහාම ගොඩක්ම පල්ලෙහා ඉඳලා මේ උඩට වෙනකම් දිගටම වීඩියෝ එකක් කරගෙන ආවා. සාමාන්‍යයෙන් පැය දෙකක විතර නේද? පැය දෙකක් විතර කරන්නේ බං. පැය දෙකක් විතර වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ බලන්න ලයිව් එක Facebook page එකට ගියාට පස්සේ මුලින්ම දාලා තියෙනවා වීඩියෝ එක. හරි දැන් අපි දෙවෙනි view point එකටත් ආවා. අපි ලයිව් එක එන්ඩ් කරන්න උනා දෙවෙනි view point එකට එද්දි සිග්නල් ඩ්‍රොප් එකක් කියලා ලයිව් එක එන්ඩ් උනා. ඉතින් එහාට අපි ආපහු ලයිව් එක දාන්න ගියේ නෑ. ඊට පස්සේ දැන් view point එකට view point එක බැලුවා. දැන් ආපහු අපි යන්න හදන්නේ පල්ලෙහාට. පල්ලෙහාට යන්න පල්ලෙහාට නිසා තව view point එකක් තියෙනව නේද? තව view point එකක් තියෙනවනේ. පල්ලෙහාට නිසා තව view point එකක් තියෙනවා. ඒකත් බලාගෙනම අපි ටක් කරලා පල්ලෙහාට යන් මේ view point එකේ ෆොටෝස් ටික වීඩියෝ එක අන්තිමට තියෙයි. view point දෙකේම ෆොටෝස් වීඩියෝ එක අන්තිමට තියෙයි. සහ මගේ මේ කතාව අතරමැද ඔයගලන්ට view point එකේ මේ වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. stranded in the open, dried out tears. මොකද්ද මේ ලුණු මිස් එක? බුගේ ආච්චිද හරි ඇති මගේ හේ හරි යාළුවනේ මේ දැන් ඉතින් අපි බහින ගමන් ඉන්නේ අපහු මේ ඇලරොක්කේ පල්ලෙහාට. තාම මුල බහින්න මුල ඉන්නේ. හරිද? තව සෑහෙන දුරක් යන්න තියෙනවා. දැන් වෙලාව හරියටම 4යි. නෑ බං 4යි වෙලාව. හරිද? මේ 4යි වෙලාව. දැන් බෑගෙන යනවා. බලමු පල්ලෙහාදී මං ආයි වෙලාව බලන්න. කොච්චර වෙලාවක් යනවද කියලා බලමු. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි මේ විදිහට ඇල් රොක් එක නැගලා දැන් ටක් ගාලා වහින ගමන් ඉන්නේ.
4 වෙලාව ඉක්මනට වහින්න ඕනේ අදට මෙච්චරයි අද වෙන කොහෙවත් යන්නේ නැහැ හරි අමාරුයි අකුල් දෙනවලු ඒ වුණාට මට නම් ප්‍රශ්නයක් නැහැ මෙයාට තමයි බඩ තඩි ගාරගෙන නිදාගෙන ඉන්න බයින වගේ එක උඩ තමයි අමාරු මේ මට නම් ලොකු ප්‍රශ්නයක් නැහැ කොහොම හරි ඉතින් අම්මෝ කන්දරාගෙන විදිය අපි ලයිව් එකක් දුන්නා ඒකත් ගිහින් බලන්න පහන් සංකල්ප Facebook page එකේ තියලා ඊට පස්සේ මේ වීඩියෝ එක අපි මේ වීඩියෝ එක අන්තිමට අපි උඩදී ගහපු ෆොටෝස් ටිකක් දාලා තියෙනවා ඒ ටිකත් බලන්න එහෙනම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝටම good bye